ආයිබෝවන් හැමෝටම. අපි හැමෝම හිතනවා, පතනවා, තීරණ ගන්නවා. හැබැයි ඔබ කවදාවත් හිතලා තියෙනවද ඔබේ හිතන විදිය සහ තවත් කෙනෙක් හිතන විදිය අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිසෙක් සහ විචාරාත්මක චින්තනයක් තියෙන මිනිසෙක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් 10ක් ගැන. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔබටම තේරෙවි ඔබ ඉන්නේ මොන මට්ටමේද කියලා. සාමාන්‍ය මිනිසෙක් තමන්ට ඇහෙන හෝ පේන දේ එලෙසින්ම පිළිගැනීමට පෙළඹෙනවා. හැබැයි විචාරාත්මක චින්තකයෙක් ඕනෑම තොරතුරක් පිළිබඳව ඇයි කොහොමද මේ සත්‍යයද යනුවෙන් ප්‍රශ්න කරමින් ඒ නිර්වද්‍යතාවය පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මිනිසා බොහෝ විට තීරණ ගන්නේ හැඟීම් හෝ පූර්ව නිගමන මත. හැබැයි විචාරාත්මක චින්තකයා හැම නිතරම තීරණ ගන්නේ තර්ක සහ සාක්ෂි මත පදනම් වෙලා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක් තමන් දරන මතය නිවැරදි කියලා දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම පටු ආකල්ප වලින් තමයි නිතරම හිතන්නේ. හැබැයි විචාරාත්මක චින්තකයා තමන් තුළ පවතින පක්ෂපාතීත්වයෙන් හඳුනාගෙන විවෘත මනසකින් යුතුව අන්‍යගේ අදහස් වලට සවන් දෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ගැටලු වලට ඉක්මන් විසඳුම් හොයනකොට විචාරාත්මක චින්තකයා ගැටලුව කොටස් වලට බෙදලා එහි මූලාරම්භය විශ්ලේෂණය කරලා වඩාත් ප්‍රායෝගික විසඳුම් කරා යොමු වෙනවා. බොහෝ දුරට ඉක්මන් විසඳුම් සොයන කෙනා අසාර්ථක වෙනවා. හැබැයි විචාරාත්මක චින්තකයා සාර්ථක වෙන අවස්ථාව වැඩි. සාමාන්‍ය මනුස්සයන් බොහෝ දුරට සමාජ මාධ්‍ය හරි කටකතා හරි මගින් එන තොරතුරු විශ්වාස කරනවා. හැබැයි විචාරාත්මක චින්තකයා ඒ තොරතුරු ලැබුණ මූලාශ්‍රය විශ්වාසදායකද කියලා හොයලා බලනවා. ඒ වගේම තමයි අසම්පූර්ණ තොරතුරු මත පදනම් වෙලා සාමාන්‍ය පුද්ගලයා ඉක්මන් නිගමනවලට එළඹෙනකොට විචාරාත්මක චින්තකයා ප්‍රමාණවත් දත්ත ලැබෙන තුරුම තමන්ගේ අවසාන තීරණය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා. මේ සාමාන්‍ය මනුස්සයෝ සම්ප්‍රදායික රාමුව තුළ විතරයි හිතන්නේ. හැබැයි විචාරාත්මක චින්තකයා එක ගැටලුවකට විවිධ පැතිවලින් බලලා විකල්ප මාර්ග කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සාමාන්‍ය පුද්ගලයෝ කැමති නැහැ තමන් අතින් වැරදි සිදු වෙනවා කියලා කියන්න. හැබැයි විචාරාත්මක චින්තකයා නිරන්තරයෙන්ම තමන්ගේ චින්තන රටාව පරීක්ෂා කරන ගමන්ම තමන් වැරදි නම් ඒ නිවැරදි කර ගැනීමට පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සාමාන්‍ය මිනිස්සු ලෝකය දිහා බලන්නේ හරි හෝ වැරදි කියන සරල දෘෂ්ටි කෝණයෙන්. හැබැයි විචාරාත්මක චින්තකයා ඕනෑම කරුණක තියෙන සංකීර්ණ බව සහ ඒකේ තියෙන විවිධ පැතිමානයන් පිළිබඳව වටහා ගන්නවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සුන් අන් අයත් එක්ක තර්ක කරන්නේ තමන් ජයග්‍රහණය කරනවා කියන අරමුණේ. හැබැයි විචාරාත්මක චින්තකයා අදහස් සුවමාරු කරගන්නේ සත්‍ය අවබෝධ කර ගැනීමේ සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමේ අරමුණේ. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය පුද්ගලයෙක් කවුරු හරි නිර්දේශ කරපු ඖෂධයක් කිසිදු සොයා බැලීමකින් තොරව භාවිතා කරනවා. හැබැයි විචාරාත්මක චින්තකයෙක් රෝග ලක්ෂණය නිරීක්ෂණය කරලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා අදාළ පරීක්ෂණ වාර්තා මත පදනම් වෙලා තමයි ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්නේ. ඉතින් මේ ලෝකයේ දිනන නම් අපි සාමාන්‍ය මට්ටමින් මිදිලා විචාරාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. ඔබ තාමත් සාමාන්‍ය මට්ටමින් හිතන පුද්ගලයෙක් නම් අද ඉඳන් විචාරාත්මකව හිතන්න පුරුදු වෙන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.